අද දවසේ මගේ විග්‍රහයට යොමු වෙන්නේ සැප්තැම්බර් විප්ලවය කියන කෘතිය. මං හිතන්නේ පුද්ගලයෙක් විදිහට අපි ජීවිතය ආරම්භ කරද්දී විශේෂයෙන්ම පොතක් ලියනවා කියන එක එසේ මෙසේ කටයුත්තක් නෙමෙයි. අපි දැනුම සමාජගත කරන එක අපි උගතුන් බුද්ධිමතුන් විදිහට කළ යුතුයි. සැප්තැම්බර් විප්ලවයේ කෘතිය කියවනකොට මම දැක්කේ මේක ඊටාම කාලෝචිත සහ නිර්මාණාත්මක උපදේශාත්මක කෘතියක් විදිහට. මේ කෘතිය ඇමරිකානු විප්ලවය, ප්‍රංශ විප්ලවය වගේ විප්ලව පහක් සංසන්දනාත්මකව සාරාංශ කොට එතුමා උත්සාහ කරලා තියෙන්නේ මේ සැප්තැම්බර් මාසය තුල මේ රට 76 අවුරුද්දක දේශපාලන අරගලයක් තුල නිවැරදි මාවතකට ගෙනියන්නට මේ කරපු ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය මේක සුවිශේෂී විප්ලවයක්. මොකද විප්ලවය කියනකොට අපේ ඔළුවට එන්නේ ලේ වැගරීම්, මිනි මැරීම්, ඝාතන වගේ දේවල්. හැබැයි හරියපూరు සුන්දර විප්ලවයකින් තමයි මහජන කැමැත්ත තුල මහජනතාවගේ උවමනාවන් හරහා ඇති වුණු මේ සැප්තැම්බර් විප්ලවය සුවිශේෂී විප්ලවයක් බව එතුමන් පැහැදිලි කරනවා. පොදුවේ ගත්තොත් මේ ග්‍රන්ථය තුල සාකච්ඡා වෙන කරුණු අතර මගේ විශේෂ අවධානයට යොමු වුණු කරුණක් තමයි 2019-24 කාලවකවානු දෙක ඇතුළත ජාතික ජන බලවේගය සකස් කරන ලද ප්‍රතිපත්ති මාලාවන් සාරාංශ කර සංසන්දනය කරමින් විග්‍රහ කරනවා. එතුමා එකින් එක අපිට හරියට බොහොම පහසුවෙන් අපි කළ යුතු දෑ මොනවද, අපි මෙතෙක් කළ දෑ මොනවද කියන එක පිළිබඳව මොනවට පැහැදිලි කරගන්නට අර ප්‍රතිපත්ති මාලාවන් එකින් එක කෙනෙකුට කියවන්නට අවශ්‍ය නැහැ. අපි රජයක් විදිහට චෙක් ලිස්ට් එකක් විදිහට බලන්න පුළුවන් මේ ප්‍රතිපත්ති මාලාව දිහා. මොනවද අපි වසරක් යනකොට කරේ, වසර දෙකක් යනකොට අපි මොනවද කරලා තියෙන්නේ, අපි කොතනද ඉන්නේ, අපි ජයග්‍රහණය කරලාද, එහෙම නැත්නම් අපිට තව කළ යුතු බොහෝ දේ තියෙනවද. ඒ විතරක් නෙමෙයි, මේ ග්‍රන්ථයේ විශේෂත්වය තමයි මෙතුමාගේ සාහිත්‍යය. මෙතුමා මේ ග්‍රන්ථය තුළට ඇතුල් කරනවා. මේ ග්‍රන්ථයේ විවිධ මාතෘකා අධ්‍යාපනය ගැන, පරිසරය ගැන, සංස්කෘතිය ගැන, සංහිඳියාව ගැන විවිධ මාතෘකා යටතේ කතා කරන්නේ හරිම රසාස්වාදනයක් එකතු කරගෙන. සමහර විටක පාසල් ළමුන්ගේ රචනා විදිහට, සමහර වෙලාවට විදුහල්පතිවරුන්ගේ පණිවිඩ විදිහට, තවත් විටක මහාචාර්යවරයෙක් නිවේදකයෙක් එක්ක එකතු වෙලා කරන සංවාදයක් විදිහට, තවත් විටක සංහිඳියාව කියන කොටස ඔබ කියවුවොත් ඔබ දකි විවිධ ජාතිකයන්, විවිධ ආගමිකයන් එකතු කරගෙන කරන විවිධ පුද්ගලයන් අතර ඇති වෙන සංවාදයක් විදිහට අපිට ඊටාම රසවත්ව කියවන්න හිතෙන විදිහට එතුමන් මේ කරුණු එකින් එක පෙළගස්සමින් ඔබට ඉදිරිපත් කරන්න තියෙන එක විශේෂයක්.